හායි යාළුවනේ කොහමද? ඉතින් මේව තමයි ඔබේ ජීන් මෙහෙ කියන්නේ. අපි කියන්නේ බටු. හදන්න යන්නේ රසම රස මෝජු එක. ඉතින් බටු ගෙඩිය කොටුවට කපා ගන්න තියෙන්නේ. දැන් සීසන් මාරු වුණා අපේ. දැන් එනවා සුපිරි එළවලු ටිකක්. ඉස්සරහට පෙන්වන්නේ ගොඩක් වෙනස් දේවල් හදන විදිය. අපි ඊට පස්සේ ලුණු දාලා මේක හොඳට කලවම් කර ගන්නවා. කලවම් කරලා පොඩි වෙලාවක් තියලා තමයි ගැඹුරු තෙලේ බැද ගන්නවා. ඔන්න ඉතින් රන් පාට වෙනකම් මේක බැදගෙන තියෙන්නේ. මම මේකේ පේස්ට් එක හදාගන්න දාගන්නවා සයිඩර් විනිගර් එක. ගම්මිරිස් කොම්පෝස්ට් කරපු එක දාගන්නවා. ඔයාලට සාමාන්‍ය ගම්මිරිස් එක දාගන්න හැටි. ඊට පප්‍රිකා එක දාගන්නවා. සිනමන් ස්ටික් එකක් දාගන්නවා. ඊට පස්සේ මම හදාගත්ත පේස්ට් එක එකතු කර ගන්නවා මේකට. ඊට පස්සේ ලුණු ටික දාගන්නවා. කරපින් ජරම්පේ. දැන් මේ මෝජු එක මේ අපි ලංකාවේ ගහන මෝජු එක වගේ නෙමෙයි. මේක ඇවිල්ලා මගේ මෝජු එක වෙනස් කරලා හදලා තියෙන්නේ. ඊට පස්සේ මේකට මම දාගන්නවා garlic ginger paste එකෙන් පොඩ්ඩක්. මේක මේ ඔනියන් එක දැන් ලස්සන පිකල් එකක් වගේ හැදලා තියෙන්නේ. ඊට පස්සේ මම මේකට brown sugar පොඩ්ඩක් add කරගන්නවා. ඊට පස්සේ දැන් මේකට අපි දාගන්නවා කපාගත්ත වැදගත්ත බටු ටික. මේකට තෙල් මොකුත් දාන්නේ නැහැ. මොකද බටු වල තෙල් තියෙන හින්දා අපි තෙල් එකතු කරගන්නේ. එහෙනම් තෙල් වැඩි වෙන හින්දා. මේ පේනවනේ දැන් ලස්සන රතු පාට අර පිකල් අතරින් බටු කෑල්ල මැවිලා පේනවා. දැන් ඉතින් අපි ලුණු එකතු කරගන්නවා රසයේ හැටියට. ඉතින් මේවා තමයි ඇවිල්ලා සුදු මහත්තුරු සුදු මොනවල රහ කර කාලේ යන්නේ. මගේ මෝජු එකේ වීඩියෝ එක හොඳ නම් කට්ටිය කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න ජය වේවා.